හැබැයි කාලරාමුවක් අවශ්‍යයි. හැබැයි අද සිකුරාදා අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරිද? සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේත් ලියා ගන්නවා. ඇත්තටම අපි මේකට ඕර්සියල් මහතුරු ටික පත් කරන්න ඉතින් ඉන්නවා. මේක විමර්ශනය කරන්න ඕනේ මේක යනවාද කියලා. ඉතින් මම කියන්නේ මෙහෙම කරන්න එපා. මේ ඔක්කොම රැස් වෙන මොකද්ද? හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තියෙනවා. ප්‍රාදේශීය කළමනාකරණ කමිටුව තියෙනවා. ඔබතුමාලා ඒකට සහභාගී වෙන්න. ඒකට මේ අදාළ නිලධාරීන් ඔක්කොම එනවා. මේ පිටින් යන්න ඕනේ මේ කොළඹින් යන්න ඕනේ මාතලේ මොකද උනේ කියලා බලන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ නිලධාරීන් ඔක්කොම එනවා. තමුන්නාසලගේ മന്ത്രിවරුත් එනවා. එතන මේ ප්‍රශ්නේ ගන්න. 25 මේ ග්‍රාම සේවාවස මෙන්න මේ ආයත ලැබිලා නැහැ මොකද? ඒ වගකීම් නිලධාරිය එතන ඉන්නවා. ඒකට ඇත්ත ප්‍රශ්නේ විසඳන්න නම් තියෙන ක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ මේ ආපදා කළමනාකරණ කමිටුව මම දන්නා බදුල්ලේ එහෙම කාලයක් හැමදාම රැය 7ට රැස් වුණා. උදේ 7යි රැය 7යි දෙකටම රැස් වුණා. ඉතින් දිනපතා රැස් වෙනවා මේවා. දැන් නම් දිනපතා රැස් වෙන්න අවශ්‍ය නැහැ නේද? දැන් දවසක් කර දවසක් බදුල්ලේ ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙනවා. ඉතින් එතෙන්ට තමුන්නාසලා යන්න විපක්ෂයේ හැටියට අපි හැමදෙනාම අභිප්‍රාය වෙන්න ඕන මොකද්ද? කොතනකරි මේ දීමනාව ලැබෙන්නේ නැත්නම් ලැබෙන තැන් ටික බලලා එතන ගිහලා නිලධාරි මහතුරු ගන්න ඇයි මේ ලැබෙන්නේ නැත්තේ? ඔව් ඒකනේ ඉතින් එන්නේ නැත්තම් එහෙම බදුල්ලේ අපේ සමන්ත ඇමතුමා කියන කවුරුත් එන්නේ නැහැ කියලා. ඉතින් ඇවිල්ලා බලන්න මේක ඇත්තටම පුරවැසියන්ට ලබා දෙන්න නම් කල යුත්තේ කුමක්ද? ඊට වගකීතු නිලධාරි. ඒ නිලධාරීන් එක්ක හමුවක් තියෙන ආපදා කළමනාකරණ කමිටුව. ඒ කළමනාකරණ කමිටුවට ඔක්කොම එනවා. ඉතින් අපි මෙතන පාර්ලිමේන්තුවේ අපි තමුන්නාසලා ඔක්කොම එකතුලා මේක අනුමත කරලා දීලා තියෙන පාර්ලිමේන්තුවේ. එතෙන්ට ගිහිල්ලා අහන්න ඕනේ මේක ලැබුණාද නැද්ද? ලැබිලා නැත්නම් මොකද්ද? කීයකට ලැබුණාද? කොහෙද නැත්තේ? එහෙමනේ ප්‍රශ්නේ. ඇත්තට කෙරෙන්න ඕන නම් කරන්න ඕනකම තියෙන එකනේ. ඇත්තට මේ පුරවැසියන්ට මේ දීමනාව ලබා දීමේ අවංක සද්දුවමනාවක් නම් තියෙන්නේ ආපදා කළමනාකරණ කමිටුව වලට ඇවිල්ලා ප්‍රශ්නේ අහන්න. වෙන ව්‍යාජයක් නම් තියෙන්නේ පාරෙන් පාරට ගිහිල්ලා කොලේ ලියාගෙන ඉන්න ලැබුණා නැද්ද කියලා. ඒවා බොරු. හොඳේ ඒවා ඇත්ත වමනාව නෙවෙයි ඒකේ තියෙන්නේ. ඇත්ත වමනාව නේද? මනෝ මන්ත්‍රී සහභාගී වෙනවා. ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ ආපදා කළමනාකරණ කමිටුව රැස් වෙන ප්‍රශ්න අහන්න පුළුවන්. නිලධාරීන්ගෙන අපි ඔක්කොම එකට එක අහමු. මොකද අපි පාස් කරලා දීලා තියෙන මුදල් අදාළ විදිහට ගියාද නැද්ද කියලා සොයා බලන එක අපි හැමදෙනාගේ වගකීම. ඉතින් ගෙන්ගෙට ගිහිල්ලා කරමු මාස දෙකක් විතර ගිහිල්ලා ගෙන්ගෙට යමු. දැන් කමිටුවට යන්න. හරි මං අවංකව ඉල්ලා හිටින්නේ. ඒතර මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. මොකද අපි හැමදෙනාටම ඕනකම තියෙන මේ කාර්යක්ෂම ලබා දෙන්න නම් ඒ ලබා දීම සඳහා කාර්යක්ෂම කරන ස්ථානය තමයි මේ ආපදා කළමනාකරණ කමිටුව. ඒක වැදගත් කියලා මම හිතනවා.